අපි ඉස්සර හිතලා කරපු ගොඩක් දේවල් එසේස් ලියනේවා ඇසයින්මන්ට් ලියනේවා වගේ ප්‍රොජෙක්ට්ස් ගොඩක් අපිට දැන් AI පාවිච්චි කරලා පහසුවෙන්ම කරගන්න පුළුවන්. මේවා අපි කරනවට වඩා ගොඩක් ඉන් ඩීටේල්ස් ඇතුව ගොඩක් කෙටි වෙලාවකින් මේ AI tools වලින් අපිට කරගන්න පුළුවන්කම තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේවා චෙක් කරද්දී අහුවෙන්න පුළුවන් අපි මේවා AI පාවිච්චි කරලා තමයි හැදුවේ කියන එක. ඉතින් මේක අහුවෙන්නේ නැතුව කොහොමද අපි AI පාවිච්චි කරලම මේ වැඩේ කරන්නේ? මොකද හැමදේම අපිට හිතලා කරන ටයිම් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ටූල් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක ඉවරනකම් බැලුවා. ඒත් එක්කම අපිට ChatGPT වගේම ගොඩක් හොඳින් පාවිච්චි කරන්න පුළුවන් DeepSeek AI එක පාවිච්චි කරන්න පුළුවන් ඉන්ටර්ෆේස් එකකුත් මෙතන තියෙනවා. මේක තමයි Hix AI කියන ඉන්ටර්ෆේස් එක. මෙතනින් අපි මේ විදිහට අපි දුන්නාම මෙයා මේක හිතලා මේ වගේ ආටිකල් එකක් ජෙනරේට් කරලා දෙනවා. ChatGPT ට වඩා මේක ටිකක් ඇඩ්වාන්ස් කියලා කියන්නත් පුළුවන්. අපිට දැන් මේක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේක වෙනම ආටිකල් එකක් ජෙනරේට් කරලා දෙනවා මම දුන්න මාතෘකාවට අනුව. ඉතින් මේක ChatGPT ට වඩා සාමාන්‍යයෙන් ටිකක් ඇඩ්වාන්ස් කියලා කියන්න පුළුවන්. ටිකක් වෙනස් විදිහට තමයි මේක ජෙනරේට් වෙන්නේ. හරි දැන් අපි යමු අපේ මාතෘකාවට. ඒ කියන්නේ අපි ChatGPT හරහා මේකම ජෙනරේට් කරලා මේක ChatGPT වලින් කරපු දෙයක් නෙවෙයි කියලා ට්‍රැකර්ස් වලට දාමුවම පෙන්වන්න අපි කරන්න ඕනේ මොකක්ද කියලා බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක ඉස්සරහට ඔයාලා බැලුවොත්. මේ විදිහට අර ටොපික් එකම මම මේකෙදි දෙනවා. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට ජෙනරේට් වෙනවා. මේ එසේ එක නැත්නම් මේ ආටිකල් එක අපිට මේ කොපි කරලා බලන්න පුළුවන් ChatGPT වලින් කරපු එකක්ද එහෙම නැත්නම් AI වලින් කරපු එකක්ද නැද්ද කියලා මෙන්න මේ trackers එහෙම නැත්නම් මෙන්න මේ detectors හතරට දාලා බලන්න පුළුවන් කොයිතරම් ප්‍රමාණයක් මේක detect වෙනවද කියන එක ගැන. දැන් මම මේ ආටිකල් එක මේ විදිහට copy කරලා මෙන්න මේ AI tools හතරට දාලා බලනවා trackers එහෙම නැත්නම් checkers හතරට දාලා බලනවා scan කරලා කොයි විදිහටද මේක පෙන්වන්නේ කියලා. මේක එකකින් දෙකකින් නෙමෙයි හතරකින්ම check කරපුවාම අපිට confirm කරගන්න පුළුවන් මොන වගේ result එකක්ද මේ ChatGPT වලින් එන result එක අපි copy කරලා paste කරන එකෙන් වෙන්නේ කියලා අපේ assignment එක නැත්නම් essay එකට. මේක එකපාරම අඳුර ගන්න මෙන්න මේ විදිහට AI වලින් හදපු එකක් තමයි කියන එක. මේ හතරෙන්ම දැන් මේක අඳුරගෙන ඉවරයි AI content එකක් කියලා. ඒ කියන්නේ අපි හිතලා ලියපු දෙයක් නෙවෙයි කියලා මේ trackers වලින් මේක detect කරගන්නවා. ඉතින් මෙහෙම නොවි කරගන්න පුළුවන් tool එකක් තියෙනවා. ඒ කියන්නේ අපි AI පාවිච්චි කරාට ඒක AI පාවිච්චි කරේ නෑ වගේ පෙන්වන්න පුළුවන් tool එකක් තියෙනවා. ඒක තමයි මේ Humbot කියන්නේ. මේ විදිහට Humbot කියලා search කරපුවාම අපිට එන result එකෙන් ගියපුවාම අපිට බලා ගන්න පුළුවන් මේ Humbot website එක. මෙන්න මේකෙදි අපිට පුළුවන් අපි අර දුන්න ChatGPT වලින් ලියලා දෙන්න text එක මේකට copy කරලා paste කරපුවාම ඒක humanize කරන්න. ඒ කියන්නේ අපි AI පාවිච්චි කරාට අපේ ලියපු එකක් වගේ පෙන්වන්න පුළුවන්. හැම tracker එකකින්ම pass වෙන්න පුළුවන් මේ වගේ website එකක් පාවිච්චි කරලා මේක humanize කරොත්. ඉතින් ඒ වැඩේ කරගන්න විදිය අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම. දැන් අපි මේකට මෙන්න මේ විදියට අර ChatGPT වලින්ම ලියාගත්ත අර පරණ ආටිකල් එකම මෙන්න මේ විදියට copy කරලා දානවා මම මේ Humbot AI එකේ humanize කරන්න. කිසිම වෙනසක් නැහැ. මෙන්න මේක මේ විදියටම ChatGPT වල ලියපු එක මම මෙන්න මේ වගේ copy කරගෙන trackers වලට දාන්න කලින් මම දානවා මේ Humbot AI එකට paste කරගන්නවා මේක humanize කරගන්න. දැන් මේ විදිහට අපි මෙතනින් humanize කියලා දුන්නාම ටික වෙලාවකින් මේක හැමදේම humanize වෙනවා. humanize වෙනවා විතරක් නෙමෙයි හැම tracker එකකින්ම auto check වෙලා pass වෙනවද කියලා මෙතන පෙන්නනවා. ඒක පන්නන එක අපි බලා ගන්න පුළුවන් manually අපි මේක copy කරලා දාලා බලමු අර trackers හතරටම මේක ආපහු සැරයක් AI වලින් ලියපු එකක්ද නැද්ද කියලා පෙන්නනවද කියලා. ඉතින් මෙන්න මේ විදිහට දාගත්තාම අපිට බලා ගන්න පුළුවන් scan කරලා මේ හතරටම මම දාලා බලනවා. මේ හතරටම දාලා බලපුවාම අපිට බලා ගන්න පුළුවන් මේක කොයිතරම් ප්‍රතිශතයක් human writing එකක් විදිහට පෙන්නනවද කියලා. නමුත් ඇත්තටම අපි මේක ලිව්වේ ChatGPT පාවිච්චි කරලා තමයි. නමුත් ChatGPT පාවිච්චි කරපු එක අපි Humbot AI එකෙන් humanize කරලා දැන් තියෙන්නේ. දැන් පේනව නේද මෙතන likely original කියලා. ඒ කියන්නේ මේක 98%ක්ම අපි ලියපු එකක් කියලා තමයි මේ trackers වලින් අඳුරගෙන තියෙන්නේ. ඒක උනේ අර ChatGPT වලින් ලියපු article එක මෙයා හඳුනාගත්ත අපි humanize කරාට පස්සේ අපි ලියපු එකක් කියලා. මොකද ChatGPT වගේ AI article එක ලියන generate කරන tool එකකින් දෙන්න එක අපි නිකම්ම copy කරලා paste කරාට අපේ assignment එක pass වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ trackers වලට දැම්මොත් ඒක නිකම්ම අහු වෙනවා. ඉතින් මේ වගේ pricing plan එකකට අපිට මේක පහසෙම මිලදී ගන්න පුළුවන්. මේක ගොඩක් අවශ්‍ය වෙනවා student ලාට projects කරන අයට වෙබ්සයිට් වල ආටිකල් ලියන අයට වගේ ගොඩක් දෙනෙකුට මේක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ගොඩක් පහසුවෙන් වැඩ කරගන්න පුළුවන් ටූල් එකක් මේක. ඉතින් මේ ටූල් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. පල්ලෙහා description එකේ තියෙන link එකෙන් ගිහින් කැමති අය මේක try කරලා බලන්න.